කියලා හිතනවද? මොකද සිද්ධ වෙන්න බැරි. මැරිච්ච අය ඕන තරම් නැවත ඉපදිලා තියෙනවා. එහෙමනම් ඉතින් පිටසක්වල ජීවින් ඉන්නත් බෑනේ. ඒක නෙවෙයි. මොකක්ද අර දැකපු හීනේ ගැන හිතන්නේ? මොන හීනේද? ඇයි ඔයා කිව්වේ කියලා හිතනවද? මොකද සිද්ධ වෙන්න බැරි. මැරිච්ච අය ඕන තරම් නැවත ඉපදිලා තියෙනවා. එහෙමනම් ඉතින් පිටසක්වල ජීවින් ඉන්නත් බෑනේ. ඒක නෙවෙයි. මොකක්ද අර දැකපු හීනේ ගැන හිතන්නේ? මොන හීනේද? ඇයි ඔයා කිව්වේ සපත්තු දෙකක් නිතරම හීනෙන් දකින්නවා කියලා? ඔයාට එහෙම පේන්නේ සමහර විට ඉස්සරහට වෙන්න තියෙන අනුතරක් ගැන වෙන්න පුළුවන්. ගොඩාක් කාලෙක ඉඳන් ඔයාට ඕක පේනවනේ. සමහර විට යටිහිතේ තියෙන දේක් ඔයාට ඔහම පේනවා ඇති. ඔයා අවුරුදු 12කට කලින් ඒ ගැන හෙව්ව වගේ හොයනවද? නැත්නම් මේ හිටියා වගේ ඉන්නවද? හනියුරයික ඔයා සැලුන් එකේදී ගොඩක් රණ්ඩුනාලු නේද? හැමෝම මේ ගැන කතා වෙනවා. මොනව කරන්නද? එයා මම කේන්ති ගස්සනවා. කවුද එදා ආපු කෙනා? එයා ඔයාව අතින් අල්ලන් එළියට අදන් ගියාද? අර මනුස්සයානේ අල්ලපු ගෙදර ඉන්නවා කිව්වේ. ඔයාට උගන්නන මහාචාර්යතුමා? ඒත් ඇයි එහෙම මගේ පර්ස් එක දෙන්න ඇවිත් තියෙන්නේ. එයා දන්න කෙනෙකුත් ඉන්නවා කිව්වේ මං වගේම. කවුද? ඕක අහන්නත් දෙද්ද? මරුණු අම්මා හරි ආදර කරපු කෙනා හරි වෙන්න ඇති. අපිටත් අද දෙකෙන් තියෙනවනේ. හැරෙනකොටම කියන්න පුළුවන්. එහේ මොකද? ඊරෙන්දලා මගේ බඩ රිදෙනවා. ෆොටෝ ෂූට් එක වෙලාවේ කැම කෑවිත් නෑනේ. ඒ හින්දා වෙන්නේ. අපි සුපපතේ අපි සම්මාන වල බැලුවා. ඇත්තමයි හරීම ලස්සනයි. ඔයාගේ ඇඳුම තමයි ගොඩක්ම ලස්සන. හරිම ලස්සනයි. කොහින්ද ඒක? සෙමි ඊළඟ සීනිය පටන් ගන්නයි යන්නේ. හරි. ඔය දෙන්න සෙමි වඳුරන්නේ නැද්ද? දන්නවා. එහෙනම් කතා කළේ නැත්තේ? එයා මෙතන ඉන්නකොට ඔයාලා මාත් එක්ක විතරයි කතා කළේ. එයාගේවත් හිතන්න තිබුණේ නේද? ඔය දෙනකන මම බලාගෙන ඉන්නේ. තව එක වතාවක් හරි සෙමීට ඔය විදිහට සැලකුවොත් මම නරකයි කියන්න එපා. මම නපුරුයි කියලා දන්නවනේ. හැබැයි ඒක කට කතාවක් එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. තේරුණානේ? මේ දෙන්න හිතමගේ දෙමසුත් අමුතුයි. නපුරුයි. කවදා හරි දවසක මෙයා බංකොලොත් වුණාම තමයි තේරෙන්නේ. එයා බංකොලොත් වෙනකම් බලාගෙන ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි කියලා දෝ හිතන්නේ. හැමෝම එයා ගැන හොඳ හොඳ කතා කියනවා. ඔක්කොම එළි වෙච්ච දවසට සංගීගේ අවසානේ. ඔයා කියන්නේ නිගානේ මේ රටේ ගොඩක් ජනප්‍රිය කෙනෙක් නම් මම ඒ ඔයා විශ්වාස කරලා මෙයාව නිකම්ම ගෙනියනවා. මේ මිනිස්සයා කොහෙද හරි දැකලා පුරුදුයි වගේ. වෙලාව 6යිනේ. ඔයගොල්ලෝ ගෙදර යන්නේ නැද්ද? එහෙනම් ඔක්කොටම කව මං ගිහිල්ලා එන්නම්. කලින් යනවා කියලාද ඔය කිව්වේ? ඔව්. ඕම් පොඩක් ඉන්නෝ. එහෙම යන්නේ කොහමද? වාට ඕන වෙලාවට එන්නයි ඕන වෙලාවට යන්නයි. මම බලගන්න. මම යගෙන බලගන්න. ඔය පොඩක් ඉන්නකෝ. ඕකේ ඔෆිස් එක කියන්නේ සෙල්ලම් කරන තැනක්ද? හැබැයි මම ඔක්කොම වැඩ ටික ඉවර කරා. සීනියර් ඔෆිසර්ස්ලා වැඩ කරලා ඉවර නැත්තම් ඔයත් වැඩ කරලා ඉවර නැහැ. ඔයාගේ මොලේ නරක වෙලාද ඔෆිස් කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට වෙන වෙනාගේ ෆොටෝ දාගෙන ඉන්නේ? ඒ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. කතාවහලා ජොන්සන්ගේ කොහමද ඔයගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නේ මිනිහෝ? එයා ජනප්‍රිය නිලියක්. නික මෝඩ වැඩ කරන්න එපා මිනිහෝ. ඕනෙම නම් තමුන්ගේ පවුලේ අයගේ ෆොටෝ එකක් දාන්න තිබ්බනේ. එතකොට මොන තරම් හැංගීමක්ද හිතට එන්නේ? අදිෂ්ඨානෙන් වැඩ කරන්න පුළුවන්. පවුලේ අය ගැන කොච්චර ආදරයක් දැනෙනවද? ඔය නිලියන්ගේ ෆොටෝ අයින් කළා එතෙන්ට දානවා ෆැමිලි ෆොටෝ එකක්. එහෙම කරන්න ඕනේද? ඔය ඉතින් ආයි මගෙන් අහනවා එහෙම කරන්න ඕනේද කියලා. දැන් ඉතින් අර මැනේජර්ට කෝපි එකක් හරි දීලා මිනිහා ළඟට ගිහිල්ලා කියනවා මට සමා වෙන්න කියලා. හරිනේ? කියපු දේ තේරුණාද? ඔව්
කරන්න. කෝපි ගේන්න ගියාද? ඕ. මොකෝමේ? යුලොක්කා. හරි. අයියෝ කට්ටිය නිකන් හොල්මනකට බය වෙලා වගේ. මම මිනිහා වැව අපිට කෝපි ගේන්න කියලා. අයියෝ ආයට එහෙම කිව්වේ. ඔයා දන්නවද? හවුකුන් එයාගේ කම්පියුටර් එකේ ෆැමිලි ෆොටෝ එකක් දාලා මම ඒකට දාන්න කිව්වේ. අර තියන්නේ. ෆැමිලි ෆොටෝ එක. මේ අපි බොස් ෆොටෝ එකේ ඉන්නවනේ. කොහොමද? ඒක තමයි කිව්වේ. ඒ හවුකුන් සභාපතිතුමාගේ පුතා කලමනාකාර අධ්‍යක්ෂකගේ මල්ලි වගේ. අයියෝ. මේ දැන් ටිකකට කලින් මං හවුකුන්ට නරක විදිහට කතා කළාද? මම එහෙම කළේ. මෙන්න කෝපි. මම අරගෙන ආවා. අපිට අරගන්න. මට අරගන්න. ඉස්සෙල්ලා මං හරියට දැනන් හිටියේ නෑනේ. මගේ වැඩ ඔක්කොම ඉවරුණත් අනිත් අයගේ වැඩ ඉවර වෙනකන් මං ඉන්න. අපේ යු මැනේජර් මට හැමදේම හොඳට පැහැදිලි කළා. මම මෙතන කවුරු හරි වැඩ ඉවර කරපු අය ඉන්නවද? ඉන්නවද? කවුරු හරි වැඩ ඉවර කාගේ හරි ඉන්න? නැතුව හැමෝම අදාළ වැඩ ඉවර කරන්න බෑ. එහෙනම් අපි හැමෝම ගෙදර යමුද? කෝපික දීලා මොකද බලන්නේ? මොවෙලා කොහෙටද යන්නේ කියනවද? මම මේ හොස්පිටල් යන ගමන්. පාන්දර දෙකට අනන්තින් පියුවා එවිතින් තරු කුඹුරා. මට කියන්න කවුරුවත් අපි ගැන දන්නේ නැහැ නේද? මොනවද මේ කියන්නේ? කවුරුත්ම දන්නේ නැහැ මං ඔයාගේ මල්ලි කියලා. එන්න. අධ්‍යක්ෂකතුමා. ඔයා මන් දැක්කේ උංග කාලෙකින්නේ. හොඳින් ඉන්නව නේද? ඔව් හොඳින් ඉන්නවා. මට ආරංචි වුණා ඔයා ආපහු මේ ආවා කියලා. අපි ඔය කැමකට ආරාධනා කරන්නේ නැද්ද? අනිවාර්යෙන්ම. හැබැයි පඩි වැඩි වුණාම මං අලුත් නිසා වැඩි පඩියක් හම්බෙන්නේ නැහැ. හරි ඔයාගේ කැමැත්තක්. මොනවා කරන්නද? ඔයා කලින් යන්න. යන්න. අධ්‍යක්ෂකතුමා අපි ඉක්මනට හම්බෙමු. හොඳ කෑමක් දෙන්න. හොඳයි. මොකක් හරි ප්‍රශ්නයක්ද? මං ටික දවසකට කලින් ඔයාට මේ ගැන කිව්වා නේද? පොලිසිය අපිව සැක කරනවා. මේ අනතුරුයි අපි හදන shopping mall එක අතරේ සම්බන්ධයක් තියෙනවා. මේ ගැන ඉක්මනට හොයන්න වෙයි. ඇත්තද? මරුණ කෙනාගේ පවුලේ කියන විදිහට නම් මේක හොඳට සැලසුම් කරලා කරපු මිනි මැරුමක්. පොලිසියත් තාම මේ ගැන පරීක්ෂණ කරමින් ඉන්නේ. එතත් මම මේ ගැන ඔයාලට කිව්වා නේද? මේකට අපේ ආයතනයේ සම්බන්ධයක් නැහැනේ. පොලිසිය අපිව සැක කරනවද? ඒ වුණත් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ අනතුරු දවසේ එයා අපේ කම්පැනි කෙනෙක්ව හම්බෙන්න ඇවිත් තියෙනවා. ඒ කෙනා කවුද කියලා නම් තාම දන්නේ නැහැ. මේ ගැන නම් ඉක්මනට හොයලා බලන්න වෙයි. එහෙමනම් හොයන්න. හොයලා මට කියන්නකෝ. හොඳයි. මම බලන්නම්කෝ. කොහොමද ඔයාගේ අසනීප තත්ත්වය? ඒකද? හැමදාම මෙතෙන් බ්ලඩ් ෂුගර් බලලා ඉන්සියුලින් ගහනවා. ඕක දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. මම ඔයාලට කැමති බව දන්නව නේද? අන්න ඒ හින්දා පරිස්සම් වෙන්න. හොඳයි. මං එහෙනම් යන්නම්.
ගිය පාරට වඩා ගොඩක් වෙනස්. පුළුවන් තරම් ඉක්මනට එන්න. ගෙදර වැඩ කට්ටියක් පිට ගිහින් ඉන්නේ. මං කියන්න 119ට කතා කරන්න. මොකක්? මේක පත්තරෙස්ටයි. එහෙනම් අපිට මං ගන්නද? එපා. අම්මට කියන්න එපා. මට හොඳයි වගේ. දකුණු පැත්තේ යටිබඩ රිදෙනවා නම් ඇපෙන්ඩික්ස් වෙන්න ඕන. මොන වුණා මට මොකද? යටිබඩ. සොනසොනේ. අමතක කරන්න එපා. ඔය තමයි ආසියාවේ තරුව. රටේ හොඳම. අයියෝ. කරවලයි. කොහොමද? මං